පත්මෝසිදී මනුෂ්‍ය පුත්‍රයා සම්බන්ධ දර්ශනය. නුබලාගේ සහෝදරයාද යේසුස් වහන්සේ තුළ පීඩා විඳීමෙහිත් රාජ්‍යෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන්නන් මම දෙවියන් වහන්සේගේ වචනයද යේසුස් වහන්සේගේ සාක්ෂියද නිසා පත්මෝස් නම් දිවයිනේ සිටියෙමි. මම ස්වාමීන් වහන්සේගේ දවසේදී ආත්මයන්න් වහන්සේ තුළ සිටියෙමි. එවිට නුඹ දකින දේ පොතක ලියා එපීස, ස්මාර්න, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියා, ලවෝදික යන මේ සභා සතට ඇරපන්නයි කියන්නා වූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් නැසීමි. එකල මා සමග කතා කළ ශබ්දයකින් ඒ බලන්ට හැරුණෙමි. එසේ හැරුණු කල රන් පහන් රුක් සතක්ද ඒ පහන් රුක් මැද තමන්ගේ පාදය දක්වා වස්ත්‍රයක් පැළඳ රන් පටියකින් ලය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි වූ කෙනෙක්ද දුටිමි. උන්වහන්සේගේ හිසද හිසකේද සුදුලොම් සහ හිමමින් සුදුය. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් හා සමානය. උන්වහන්සේගේ පාද උඳුනක ගිනියම් කළ දිලිහෙන පිත්තල මෙන්ය. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජලഘോഷාවක ශබ්දය මෙන්ය. උන්වහන්සේ ස්වකීය දකුණෙතෙහි තාරකා සතක් ඇතුව සිටිසේක. උන්වහන්සේගේ මුඛයෙන් දෙමුහත් තියුණු කඩුවක් නික්මුණේය. උන්වහන්සේගේ මුහුණ තදින් බබලන සූර්යයා මෙන්ය. මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකු මෙන් උන්වහන්සේගේ පා මුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කීමසේක්, බය නොවන්න. මම පළමුවෙනියා සහ අන්තිමයාය. ජීවමාන වූ තැනැත්තාය. මම මැරුණෙමි, නමුත් බලව මම දැන් සදා කාලෙටම ජීවත්ව සිටිමි. මරණයද පාතාලයේද යතුරු මට ඇත්තේය. එබැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවන්ට තිබෙන දේද වන මාගේ දකුණතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේද රහස ලියාපන්න. තාරකා සත නම් සභා සතේ දූතයෝ, පහන් රුක් සත නම් සභා සතය.